අනේ දුව ඔය විදිහට නම් මේ මළුව ආමදලා හරියන්නේ නැහැ. ඕ නංගි රටාවකට අතු ගාන්න ඕනේ. ඕ ලොකු හාඳුරෝ දැක්කොත් එහෙම බැනුම් අහන්න වෙනවා. මේ දුව මං අමදින්නද? ඕ නංගි පොඩි හාඳුරෝ හැමදාම උදේට අමදිනව මළුව පුදුම ලස්සනකට. රටාවකට පුදුම ලස්සනක්. ඔව් මමත් සතියකට පාරක්වත් ඇවිල්ලා මේ අමදිනවනේ. අනේ නංගි වතු සුද්ධ මල් නම් එපා. ඔව් වතු සුද්ධ මල් හොඳ නෑ නංගි. මං ඌවා පන්සල පැත්ත පළාතේවත් ගේන්න දෙන්නේ නෑනේ කාටවත්. ඔව් හොඳ නෑනේ ඌවා. නෑ නංගි මම මල් ටිකක් ගෙනාවා. ඔව් මම මල් ගෙනාවා මේ හොඳ අරලිය මල් ටිකක් ගෙනාවා මම. ඒ ටික තියමු නේද? ඒ ටිකයි මේ පිච්ච මල් ටිකක් ගෙනාවා ඒ ටිකයි තියමු. ඔය උතන හඳුන් කූරු ගහන්න එපා දුව. මේ මෙහාට එන්නකෝ. මේ මෙතන ළඟ එකේ ගහන්න දුව. ඔව්. ඔව් නංගි එතන දුර වැඩි නේද? මම දැන් ලොකු හඳුරුවන්ට කියන්න ඉන්නේ එතනින් එක අයින් කරගන්න කියලා. ඔව්. එතන දුර වැඩි දැන් මේ මම දැන් අද ගියාම ලොකු හඳුරුව නැත පොඩි හඳුරුවන්ට හරි කියනවා ඒක ඔතනින් අයින් කරගෙන මේ ළඟට ගේන්න කියලා. නේද? අපි ඉතින් ඒවා කියන්න එපා නේද? පන්සලනේ අපේ. පෑන් කලයන් අතන තියෙන්නේ දුව. ඔව්. අර යට බලන්නකෝ. දුව වඩම්මන්ට යනවද දැන්? යමු නේද? නෑ දුව ඔයාලා යන්න එපා. ඔව්. දැනුම් තේරුම් තියෙන කෙනෙක් යන්න එපා නංගි. මේ මමයි මේ කුසුම නංගි යන්න. ඔව්. මං ඉන්න කීවා මාමුදුරෝ බෑ කියන්නෙත් නෑ නංගි. ඕ මං ගිහින් එන්න කියන්නම් ඈ. ඔයාලා පොඩ්ඩක් මෙතන මේ අර ඕ පැදුරු එහෙම එලා ගන්නකො එතකන්. පැදුරු තියෙනවා අර මේ බුදුගේ බලන්නකො නංගි ඈ. ඔව් බෞද්ධ සමිතියක් ඉතින් අපි පිළිහිටුවා ගමු නේද? එතකොට ඉතින් කාටවත් හොඳයිනේ හාඳුරුවනේ. එහෙයි හාඳුරුවනේ. නේද? එතකොට ඉතින් අර අපේ උපාසකම්මලාට එහෙම ඉතින් හොඳයිනේ. ඔව්. ඔව් අපිටත් ඉතින් හාඳුරුවනේ එතකොට මීට වඩා වැඩ කරන්න පුළුවන්නේ. අපි නම් ඉතින් අර තනතුරු තානාන්තර බලාගෙන නෙවෙයි හාඳුරුවනේ. මං එන්නම්කෝ ඒක ගැන කතා කරගන්න තව අපේ උපාසකම්මලට එක්කුත් ඉන්නවා. ඒගොල්ලොනුත් එක්ක.